අද අපි කතා කරන්නේ ලොකුකම ගැන. ලොකුකම කිව්වේ මේ ලොකු ෂෝ එක ගැන නෙමෙයි. මේ ලොකුකම කිව්වේ ලොකුවට හිතන එක ගැන. අද අපි බලමු කොහොමද ලොකුවට හිතන්නේ කියලා. අද මම කතා කරන්නේ ඩැනියෙල් කියලා මහත්තයෙක් ලියපු Power of Thinking Big කියන පොතෙන් ඉගෙනගත්තු දේවල්. මේ පොතේ සරලව කතා වෙන්නේ මේ ලොකුවට හිතන පුරුද්ද නිසා කොහොමද සාමාන්‍ය මිනිස්සු මහා පරිමාණයේ මිනිස්සු උනේ කියලා. පළවෙනි දේ තමයි ලොකු හීන දකින්න එක. ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ පතින මට කවදක්වත් පන්ති පළවෙනියා වෙන්න බෑ. මට කවදාවත් ලොකු ගයක් හදන්න බෑ. මට කවදාවත් කෝටිපතියෙක් වෙන්න බෑ. මට ටැලන්ට් එකක් නෑ. මේ වගේ කතා වෙන අය ඕන තරම් ඔයාට හම්බෙලා ඇති. සමහර විට ඔයත් එහෙම හිතනවා ඇති. මේ වගේ හිතුවොත් ඔයාට කවදාවත් ඒ තැනට ළඟා වෙන්න බෑ. ලොකුම සල්ලිකාරයෝ ලොකු බූදලෙක් එක්ක ඉපදුනේ නැහැ. දුප්පත් වුණා කියලා ඒගොල්ලන්ට තිබ්බේ නැහැ දුප්පත් හීන. ඒගොල්ලන්ට තිබ්බ කෝටිපතියෙක් වෙන්න ඕනි කියන ඒ හීනේ. ඒ එක්කම ඒගොල්ලෝ තදින්ම විශ්වාස කරා ඒ දේ ඒගොල්ලන්ට පුළුවන් කියලා. ලොකුවට හිතන එකේ තවත් කොටසක් තමයි ඔයාට දීලා තියෙන වටිනාකම. ගප්පියා ඉස්කෝලේ යන කාලේ මහරගම පැත්තේ ඉංග්‍රීසි පන්තියකට ගියා. මේ පන්තියේ පොස සුදු කෙල්ලෙක් හිටියා මෙලනි කියලා. මෙලනි ගියේ කොළඹ ඉන්ටර්නැෂනල් ඉස්කෝලේකට. ඉතින් ගප්පියා මේ කෙල්ලට ආදි කැමැත්තෙන් හිටියේ. ඉතින් ඒ කාලේ ගප්පියාගේ හොඳම යාළුවාට මේ ගැන ගප්පියා කිව්වේ ඇටි. එයා කිව්වේ ඔයාට අපිට අල්ලන්න බෑ බං කියලා. ඉතින් ගප්පියත් ඒක විශ්වාස කරලා කෙල්ල ගැන අදහස එම්මම අත්හැරියා. මේක ගප්පියට විතරක් නෙමෙයි ඔයාට තෝරන තරම් වෙලා ඇති. ඔයාට අපිට අල්ලන්න බෑ කියලා හිතනකොටම ඔයාට දෙන්නේ බොහොම අඩු වටිනාකමක්. ඉතින් ඔයාම ඔයාට දෙන්න අඩු වටිනාකමක් නම් කොහොමද වෙන මිනිස්සෙක්ට ඔයාගේ වටිනාකම පේන්නේ? ඔයාගේ කුලය, පරම්පරාව, කේන්දරය, ආගම, පවුල මේ කිසි දෙයක් නිසා ඔයාගේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. ඔයාගේ වටිනාකම සත පහද, රුපියල් 1000ද, ලක්ෂද, කෝටියද කියන එක තීරණය කරන්නේ උඩ ඉන්න දෙවියෝවත් ඔයාගේ ලග්නේවත් නෙමෙයි. ඒක තීරණය කරන්නේ ඔයාමයි. ලොකුට හිතන්න බැරි දුප්පත් තියෙන මිනිස්සුන්ගේ තවත් ගතියක් තමයි නිතරම නිදහසට කාරණා කියන එක. මට වෙලාව නැහැ. මේ රටේ දිනුවක් නැහැ. මට බැඳලා මට ළමයි ඉන්නවා. මගේ පවුලේ කට්ටිය නිසා මට දිනුවක් නැහැ. මේ වගේ දේවල් කී කාලේ නැස්ති කරන අය ඔයාට ඕන තරම් හම්බෙලා ඇති. සමහර විට ඔයත් එහෙම කරනවා ඇති. ලෝකේ දෙයක් අචීව් කරපු මිනිස්සුන්ටත් ඔයාට වගේම තියෙන්නේ අතපය හතරක් විතරයි. ඔයාට වගේ ඒගොල්ලන්ටත් තියෙන්නේ දවසට පැය 24ක් විතරයි. එකම වෙනස ඒගොල්ලන්ගේ ජීවිතේ මොන දේ වුණත් ඒගොල්ලන් ලොකුවට හිතන එක නැවැත්තුවෙත් නැහැ. ඒගොල්ලන්ට අඩු වටිනාකමක් දුන්නෙත් නැහැ. කවුරු ඒගොල්ලන්ට බාධා කරත් ඒගොල්ලන්ගේ ගේම නැවැත්තුවෙත් නැහැ. ගප්පියා තින්කින් අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයාට තියෙන ලොකු හීනද එහෙම නැත්නම් දුප්පත් හීනද යට කමෙන්ට් කරන්න. මේ වගේ පොසිටිව් තින්කින් වීඩියෝස් බලන්න ඔයත් කැමති නම් මේ channel එකට subscribe කරන්න. මොකක් හරි ඉගෙන ගත්තා නම් යාළුවොත් එක්ක share කරන්න. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලෝ සේරටම ජය වේවා.